ඉතින් මේ දිනවල කාලගුණය ගැන ඔබ අවධානය යොමු කරමින් සිටිනවා. ඉතින් අපි අද දින, ඒ කියන්නේ 10 වෙනි දින කොහොමද කාලගුණය පවතින්නේ රට පුරා සහ ඒ අවට පවතින කාලගුණය පිළිබඳව විමසා බැලීම සිදු කරමු. ඉතින් අද 2025 12 කාලගුණය තමයි මේ ඔබට ගෙනෙන්නේ. දිවයින පුරා මුහුදු ප්‍රදේශවල රළු ගතියක් තිබෙනවා. ඒ කියන්නේ මුහුදු ප්‍රදේශයේ රළු ස්වභාවයක් තමයි දකින්න තිබෙන්නේ. දිවයින පුරා මුහුදු තීරයේ වැසි තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් උදෑසන කාලයේ උතුරු මැද නැගෙනහිර ප්‍රදේශවල ස්ථාන ගන්නක සුළු හා මද වැසි ඇති වෙන්න පුළුවන් බව තමයි සඳහන් වෙන්නේ. දැන් මේ වෙන විටත් එම වැසි තත්ත්වයන් පවතිනවා. උදෑසන කාලයේ සබරගමුව ආශ්‍රිතව අද උදෑසන මද අඳුරු ස්වභාවයක් තමයි පවතින්නේ. පසුව දීප්තිමත් ඉරු පායපු ආසක් දැක ගන්න පුළුවන් වෙන විට නැවත රට පුරාම ආලෝක තත්ත්වය අඩු වෙලා වෙහිබර වලාකුළු වලින් යුක්ත අහසක් තමයි දකින්න පුළුවන්. ඇතැම් ප්‍රදේශවලදී වැසි ඇති වෙන්නත් පුළුවන්. අකුණු අවදානම සවස් කාලයේ පවතින එබැවින් ඒ සඳහා ආරක්ෂිත ක්‍රියාකාරකම් වල යෙදෙන ලෙසත් දන්වා සිටිනවා. ඈත මොහොතේ සුළු සුළං ඇති වී තිබෙන බවක් දක්න ලැබුණත් ඒවා නිශ්චිතව දිවයිනට ගමන් කරන බවක් දක්නට නොලැබෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉදිරි කාලයේදී දැනුම් දෙන උපදෙස් වලට අනුව ක්‍රියා කිරීම සිදු කළ යුතුයි. අපි බලමු මේ ඡායාරූප තුලත්. ඉතින් මේකෙන් සඳහන් වෙන්නේ මේ වැසි තත්ත්වය පිළිබඳව. ඉතින් මේ වැසි තත්ත්වය දක්වනවා. ඊට පස්සේ සුළං අමන්නේ ඊසාන දිගින් සබරගමු ප්‍රදේශයේ වගේ ප්‍රදේශ ආවරණය වෙලා තියෙන්නේ. මොකද කඳු වලල නිසා. ඉතින් සුළං ප්‍රවාහය දෙපැත්තෙන් ලංකාවේ ගමන් කරනවා. මේ සුළකුණාටු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද කියන එක අපිට ඉදිරියේදී තමයි කියන්න පුළුවන්. මේ දැන් ඈත මුහුදු තීරයේ තමයි මේ සුළි තත්ත්වයන් තිබෙන්නේ. මේවා ඉතින් ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ගමන් කරනවාද කියන එක දැනගන්න පුළුවන් ඉදිරියේදී තමයි. අපි බලමු කොහොමද සුළිය ඇති වෙන්නේ කියලා. ලංකාවට ගොඩක් ඈතකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. මේ බලන්න සුළිය මේ ගමන් කරනවාද කියන එක තමයි ඉදිරියේදී දැනගන්න පුළුවන්. ඉතින් අවධානයෙන් සිටීම ඔබට යෝග්‍යයි. මොකද අනතුරු අවම කරගන්න පුළුවන් ඒ වගේ අවධානයෙන් සිටීම නිසා. එහෙනම් ඔබට අවශ්‍ය තවත් තොරතුරු අපි නැවත ඉදිරියේදී ගෙනෙන්න සූදානම්. කාලගුණය පිළිබඳව මෙන්ම තවත් තොරතුරු රටේ සිදුවන. ඉතින් එවනම් ඔබ මේ අපේ සබරගමු TV ලංකා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් සුබ දවසක් වේවා ඔබ සැමට.